ආයිබෝවන් යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ රසම රස බිරියානි එකක් ගොඩක් ලේසියෙන් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදියට හරියටම හදුවොත් පට්ටම රස සුපිරිම බිරියානි එකක් ඔයාලට හදාගන්න පුළුවන්. අපි නම් බලමු ස්ටෙප් බයි ස්ටෙප් හරියටම රසට පාටට මේ බිරියානි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට චිකන් කිලෝ එකක් අරගෙන ඒක සුද්ධ කරලා භාජනයකට දාගත්තා. ඊට පස්සේ ඒකට මම මේ විදියට බිරියානි මසාලා ග්‍රෑම් 50ක් විතර එකතු කරගන්නවා. බිරියානි මසාලා හදාගන්න විදිය channel එකේ දාලා තියෙනවා. එකෙන් අරගන්න. ඊට පස්සේ මේ විදියට මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ යෝගට් හරි මුදෝපි කිරි හරි අපි මේකට දාගන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. මම මේ 10 දුකක් විදිනවා මේ හැන්දින් කලවම් කරලා ඒ උනට පස්සේ අතින් අනාගත්තා. හොඳට කලවම් කරගත්තා. ඇත්තටම ඉතින් අතින් තමයි හරියට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට හොඳට කලවම් කරගෙන අපි මේක සීසන් වෙන්න තියාගන්න ඕන. අඩුම පැයක්වත් පැයකට වඩා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මේ විදියට තෙල් ටික අරත් කරගෙන ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික අපි හොඳට රන්වන් පාටයි සමනලේ වගේ වෙනකන් හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. මේ ඉඟුරු සුදු ලුණු වලින් සුපිරි රසක් ගන්න පුළුවන් බිරියානි එකට මම මේ දීලා තියෙන ප්‍රමාණයන්ගෙන් එකතු කරගත්තොත්. ඊට පස්සේ මම මේකට මේ විදියට බේ ලීෆ් එකතු කරගන්නවා. ඒ වගේම තලාගත්ත ඉන්සාල් කරාබුන ඇටි ස්ටානිස් සූදුර එකතු කරගන්නවා. ඒවත් දාගෙන අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් බිරියානි කියලා කියන්නේ ඖෂධීය බත් එකක්. ඒ හින්දා හරියටම අවශ්‍ය කුළු බඩු ටික දාගෙන අපි ඒක හදා ගන්න ඕන. ඊට පස්සේ මම මේ විදියට පොඩි කෑලි වලට කපාගත්ත ලොකු ලුණු එකතු කරගන්නවා. ලොකු ලුණු වලින් හොඳ රසයක් ගන්න පුළුවන් යාළුවනේ මේ දීලා තියෙන ප්‍රමාණයන්ගෙන්ම හදාගත්තොත්. ඉතින් මේ ටිකන් මේ ලොකු ලුණු දාගත්තන් පස්සේ ඒ ටිකත් හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන අපි. මොකද ඒකින් තමයි රස වැඩි වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කපාගත්ත තක්කාලි, මිංචි කොළ, කොත්තමල්ලි කොළ එකතු කරගන්නවා. මේවත් අම මිරිස් දා ගන්නවා. මම ඔයාලට මේ දීලා තියෙන ප්‍රමාණයෙන් මේව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොත්තමල්ලි කොළ වලට ගොඩක් අය කැමති නැති හින්දා ඒව අඩු වැඩි කරගෙන ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න. ඒකත් එකතු කරගෙන විනාඩියක් දෙකක් විතර මම හොඳින් මේ ඔක්කොම ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ සීසන් වෙන්න තියාගත්ත චිකන් ටික මම මේ විදිහට දා ගන්නවා. චිකන් ටික සාමාන්‍යයෙන් හාල් ග්‍රෑම් 750කට වගේ මම චිකන් කිලෝ එකක් විතර ගන්නවා. එතකොට තමයි රස වැඩි වෙන්නේ. ඒ ටික දාගෙන මේ ඔක්කොම හොඳින් ටෙම්පරාදු කරගන්න. ඔයාලා භාජනයක නිද්දින් මේ ඔක්කොම සාමාන්‍යයෙන් හාල් ග්‍රෑම් 750ක් ඊට පස්සේ චිකන් කිලෝ එකක් දාන්න පුළුවන් තරමේ සයිස් එක භාජනයක් කරගන්න. දැන් මම මේ විදියට මේකට වතුර එකතු කරගන්නවා චිකන් ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට. සාමාන්‍යයෙන් වැහෙන නොහැෙන ගානට වතුර එකතු කරගන්න. එකතු කරගෙන මේක හොඳට අපි උයා ගන්න ඕන විනාඩි 10ක් 15ක් විතර. ඉතින් මේක ඔයන අතරතුරදී ඔයාලට මතක් කරනවා මම බිරියානි මසාලා රෙසිපි එක channel එකේ දාලා තියෙනවා. ඊට අමතරව මගේ ආයතනයේ එහෙම නැත්නම් සේවරි ආයතනයෙන් බිරියානි මසාලා එකක් නිෂ්පාදනය කරන එක ඔයාලා දන්නවා. මේ වෙනකොට boxes 10000කට වැඩි විකිනිලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ රසම රස බිරියානි මසාලා එක ස්ටයිල් දෙකකින් ගෙන්න ගන්න පුළුවන්. එක ශ්‍රී ලංකන් ස්ටයිල් එක, අනිත් එක ඉන්දියන් ස්ටයිල් එක. මේකේ පැකට් වර්ග දෙක තුනක් තියෙනවා. මේ තියෙන VIP පැක් එක. මේක දාලා හදුවොත් නම් ආයෙත් සුපිරිම බිරියානි එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. විශේෂ කුළු බඩු මිශ්‍රණයක් තමයි මේකේ තියෙන්නේ. තව පොඩි පැකට් දෙක තුනක් තියෙනවා. ඒකෙන් ඔයාලට තවත් රස වැඩි කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට හදන රෙසිපි එකේ ඉඳලා මේකේ තියෙනවා. විශේෂයෙන්ම මේ දෙකේ ස්ටයිල් දෙක ගත්තන් පස්සේ ඉන්දියන් ටේස්ට් එකට කැමති කට්ටියට වෙනම, ඒ වගේම ශ්‍රී ලංකන් ටේස්ට් එකට කැමති කට්ටියට වෙනම තියෙනවා. මේ වගේ පොඩි පැකට් තියෙනවා. ඒ වගේම බිරියානි බෝතලේ තියෙනවා. ඉතින් මීට අමතරව සියලුම අමුද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරන කුළු බඩු වර්ග 40කට වඩා අපි ළඟ තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලට මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතාලම රසවත් විදියට ගොඩක් රසවත් කෑම ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙනකොට චිකන් ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. හොඳ සුවඳක් තියෙනවා මේ වෙලාවේදී. දැන් මේ සාමාන්‍ය වලට පේන හොඳ උකු ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතනදී චිකන් අර ලෙග් දෙක අයින් කරගත්ත පොඩ්ඩක් බෙද ගන්න ඕන හින්දා ඊට පස්සේ මම මේ විදියට ඉස්ම ටිකක් එහෙම නැත්නම් ග්‍රේවි ටිකක් අයින් කරගන්නවා අපේ බිරියානි ග්‍රේවි එක හදාගන්න. මොකද ඒක වෙන වෙනම හදා ඉන්න ඕනේ නැහැ. මේම අයින් කරගත්තාන් පස්සේ ගොඩක් ලීසියෙන් අපිට වතුර හරි කිරි දාලා හරි හදාගන්න පුළුවන්. දැන් මම මේ විදියට හොදාගත්ත අරලිය සම්බ මේකට එකතු කරගන්නවා. අරලිය සම්බ හරි කීරි සම්බ හරි මොකක් හරි බාස්මති හරි ඔයාලා කැමති සම්බ වර්ගයක් එකතු කරගන්න, හාල් වර්ගයක් එකතු කරගන්න. මට අර බාස්මති වලට වඩා මේක සෙට් ඉඳලා මේක දාගත්තා. ඊට පස්සේ හාල් තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර තියාගෙන අපි මේක සාමාන්‍ය ගින්දරේ හොඳින් බත් එක උයා ගන්න ඕන. ඒ වගේම තමයි හාල් එක දාන්න කලින් ඔයාලා ග්‍රේවි එකේ ලුණු රස බලලා ලුණු මදි නම් ලුණු දාගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 8කට විතර පස්සේ ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා යාළුවනේ මේ වෙලාවේදී. මාරම සුවඳක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් රසත් හොඳයි. ඔයාලා මේ වෙලාවේදී කැමති නම් මේකට ගිතෙල් ටිකක් උඩින් දාගන්න පුළුවන්. එතකොට කීරි රස අමුතු රසක් ගන්න පුළුවන්.
ඉතින් ඔන්න විදිහට තමයි මගේ රසම රස බිරියානි එක හදාගත්තේ. ඇත්තටම මේ විදිහට හදාගත්තොත් සුපිරිම රසයක් තියෙනවා. ඔයාලා හදාගෙන බිරියානි මසාල එක අනුව තමයි මේක රස තීරණය වෙන්නේ. හින්දා මගේ රෙසිපිය තියෙනවා. ඒක බලලාට හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදරටම ගෙන ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. මේ වගේ තවත් ගොඩක් රසවත් වීඩියෝස් channel එකේ තියෙනවා. channel එකට ගිහිල්ලා ඒ හැම දෙයක්ම ඔයාලට බලන්න පුළුවන්. ග්‍රේවි වර්ගත් තියෙනවා. එතකොට කොත්තු රයිස් වර්ග ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.